හලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් අද මම යනවා කැම්පස් එකේ රෙජිස්ටර් වැඩ වගේක් කරන්න. ඉතින් ඒක මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමා මේ වීඩියෝ එක කරේ. හරි. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් එහෙනම් මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම තාම වීඩියෝස් වලට කැමති නම් මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඒව බලන්න. හරි. ඇත්තටම මට ළමයි වීඩියෝස් ගත්ත ටික මම අප්ලෝඩ් කරලා හදපු වීඩියෝ එක තියෙන්නේ කොටස්. ඒකට සෝරි කියන්න ඕනේ මුලින්ම. මොකද කැම්පස් එකේ වැඩවලට යන්නකොට එක තැනක් නෙවෙයි අපි ගොඩක් තැන්වලට යන්න ඕනේ. ඔයාලා දන්නවා ඒක. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඔය මෙඩිකල් එක ගන්න යන්න. මොකද මෙඩිකල් එක ගන්න ගොඩක් වෙලා ඉන්න ඕනේ ගිහිල්ලා. ඉතින් කොහොම හරි උදේ 8ට ගියේ. හෙට එනකොට හවස 4 වුණා. එහෙනම් මෙඩිකල් එක ගන්නම නෙවෙයි. මෙඩිකල් එක 8 ඉඳන් 12 විතර වෙනකොට මගේ මෙඩිකල් එකේ වැඩේ මම ඉවර කරගත්තා. මොකද අක්කා ආපු නිසා. ඉතින් ඊට පස්සේ මම ගියා ප්‍රාදේශයකට. ඉතින් මම ප්‍රාදේශයකට ගියා ආදායම් වාර්තා එහෙම ගන්න ඕන නිසා. නමුත් මට ඒවා වීඩියෝ කරන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද ඇත්තටම මේ රෙජිස්ටර් කරනකම් මගේ ඔළුව නිකන් පිස්සු වගේ. ඒ කියන්නේ එක ඩොකියුමන්ට් එකක් හරි වැරදුනොත් මොකක් හරි එක අකුරක් වැරදුනොත් ආයෙ මුල ඉඳන් ඒක හදන්න ඕනේ. ඉතින් මට පුළුවන් විදිහට මම වීඩියෝස් ටික ගත්තා. ඉතින් මම ඇඩ් කරලා තියෙන්නේ මම යන්නේ නැ ටික විතරයි මම හිතන්නේ ඇතුළට ගිහිල්ලා ඔය ප්‍රාදේශීය ලේකම් එකේ බැංක් එකේ ඒ වගේම මට වීඩියෝ කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ඉතින් මම යන්න කිට්ටු වෙලා මට ඕනේ ඔක්කොම ඩොකියුමන්ට් ටික ආයෙ සැරයක් බැලුවා. මම ඕක ළමයි 100 පාරක් විතර බැලුවා. මොකද එකක් හරි වැරදුනොත් එහෙම මට ආයෙ එන්න වෙනවා. ඒ නිසා මම ඕක 10 සැරයක් විතර බලලා තමයි ඔක්කොම ටික ගෙනියව්වේ. කොහොම හරි අවසානෙට මම ඇඳගෙන ඉන්න ඇඳුම මට අනේ මන්දා චුට්ටක් අර අවුල් කියලා හිතුන නිසා මම ඊට පස්සේ ආයෙ ගවුමක් දාගෙන මෙඩිකල් එක ගන්න ගියේ. නැත්තම් ඔයාලා බලයි ගෙදරින් ඇඳපු ඇඳුම කෝ මෙඩිකල් එක ගන්න ගියාට පස්සේ කියලා. හරි. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මගේ ඉස්සරහට කරන වැඩත් එක්ක එකතු වෙලා ඉන්න. මම වීඩියෝස් දාන්නේ දිගටම බලාපොරොත්තු වෙනවා. ඔයාලා කැමති නම් මාත් එක්ක ඉන්න. හරි. මං ඔයාලට කිව්වනේ මගේ ඇඳුම කලින් ඇඳුම් මට අන්කම්ෆර්ටබල් එකක් වගේ කියලා. ඒ නිසා මම පස්සේ තීරණය කළා මේ ගවුම ඇඳගෙන යන්න. මොකද මට රස්නේ. ඒත් එක්ක මම හිතුවා ගවුමක් තමා හොඳ කියලා. මම මේ ගවුම ඇඳගත්තා. එදා ගියේ අම්මයි මායි මෙඩිකල් එක ගන්න. ඉතින් ඊට පස්සේ තාත්තා අපි දෙන්නා ගිහිල්ලා බස් එකට දාලා ආවා. කොහොම හරි පොඩි අක්කා හිටපු නිසා මට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුණා. හරි. ඊට පස්සේ ඉතින් මේ යන ගමන් ඇත්තටම තමයි ඔයාලත් කැම්පස් එකේ රෙජිස්ටර් වෙලා ඇති කියලා මං හිතනවා. ඉතින් ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එක ඔයාලා දන්නවා ඇතිනේ. අපි කොච්චර දේවල් කරන්න ඕනද කියලා. හරි. ඉතින් මේ අපි යන ගමන් උදේම හොස්පිටල් එකට තමා ආවේ. මොකද අඟහරුවාදා බ්‍රහස්පතින්දා විතරයි අපේ පොළොන්නරුව එකේ මෙඩිකල් දෙන්නේ. හරි. මේ ඉතින් අපේ පොඩි අක්කා ආවා දෙයියන් වගේ ඇවිල්ලා මෙඩිකල් එක මගේ අරගෙන දුන්නා. ඉතින් මෙයා මගේම අක්කා. ඉතින් එයා නර්ස් නිසා මට ඉක්මනට මෙඩිකල් එකට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාවත් මතක් කරනවා. thank you. ඊට පස්සේ ඉතින් එක ක්ලිනික් වලට ගියා. අයි ක්ලිනික් එකට ගියා. ඊට පස්සේ කන බලන්න ගියා. ටෙස්ට් එක ඒ හැම එකටම ගිහිල්ලා අක්කා තමයි ඔක්කොම ඉක්මනට කරලා දුන්නේ. හරි. ඉතින් ඇත්තටම පව් අක්කා. මොකද ඊයේ ඩියුටි කරපු ගමන් මම ඇවිල්ලා උදේම ටක් ගාලා ඔක්කොම කරගෙන මගේ ඔක්කොම කරලා තමයි ගියේ එකට ඩියුටි කරන්න. ඉතින් එයාටත් ගොඩක් thank you. ඔයාට මං ඉතින් ආදරේ ඉන්නේ. ළමයි මට වොයිස් දානකොට චුට්ටක් සනීප නැහැ. ඇත්තටම මට උණ ගැනිලා එන්නේ. හරි. ඊට පස්සේ වැඩ ටික ඔක්කොම කරගෙන මේ ප්‍රාදේශයකට ඇවිල්ලා එතන වැඩ ටිකක් කරලා බස් ස්ටොප් එකේ යන්න එන ගමන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මොකද මට වීඩියෝ කරන්න ලැජ්ජයි. ඒ වගේ තැන් උඩ ගියපුවාම ඉතින් අම්මයි මායි
හෝල් ටික ඉතින් ගත්තා. මොකද ඉතින් මේවත් හැමදාම මතකයන් විදිහට අපිට එකතු වෙනවනේ. ඉතින් අම්මත් එක්ක මං කැම්පස් දාන්න ගියපු එක කවදා හරි මතකයක් විදිහට වීඩියෝ එකක් මගේ ළඟ තියෙන. හරි. ඉතින් මේ අපි බහලා ගමට බැහැලා එන තැන කෝන් ගහක් තියෙනවා. අපි ඉස්සර ඉස්කෝලේ ගිහිල්ලා එනකොට මෙතනින් කෝන් කාලා තමයි එන්නේ. ඉතින් ඇත්තටම ඒ මතකය නිකන් අලුත් වුණා වගේ වැඩක් තමයි උනේ. මේ මොකද ඉස්කර ස්කූල් එකේ ඇරලා එනකොට ඔය කෝන් ගහ කියන්නේ අපිට මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක මේ මාරම ඔය පාර අපි එන පාර ඒක නිකන් නිකන් අපිව අතීතයට ගෙනියනවා වගේ හැඟීමක් මට එනවා. මොකද අපි කලාතුරකින් තමා බස් වලට ඉඳලා ගෙදරට පයින් එන්නේ. මොකද නැත්නම් තාත්තා හැමදාම එක්කගෙන යන්න එනවා. එදා තාත්තට එන්න විදිහක් තිබ්බේ නැහැ. තාත්තා කුඹුරට ගිහිලා හිටපු නිසා. ඉතින් මම වීඩියෝ කරලා ඒ මතකෙත් ඔයාලට පෙන්නුවා. හරි. ඊට පස්සේ මෙඩිකල් එක අරගෙන ඇවිල්ලා එදාම රෑ ඉතින් ගියා ඩොක්ටර් හම්බ වෙන්න. ඉතින් ඔයාලා දන්නවා හේතුව මොකක්ද කියලා. මං කිව්වා මට දැන් සනීප නැහැ කියලා. එදාම රෑ ගියා බෙහෙත් ගේන්න. මට උණ කැස්ස වෛරස් හැදිලා ඊට පස්සේ ඉතින් එදාම රෑ වෙනිදා ගියා. කළුවරේ කියලා බැලුවේ නැහැ ළමයි. වීඩියෝ එක චුට්ටක් ගත්තා. මොකද ඔයාලට මම පෙන්නන්නත් ඕන නිසා. නැත්තම් ඉතින් ඔයාලා පාවුනේ. ඉතින් ඒ ගැන හිතලා මම මගේ වීඩියෝ එකක් කළුවරේ කරා. හරි. ඉතින් මේ තියෙන්නේ අනිත් දවසේ. මට මතක නැහැ මම මොකටද යන්නේ කියලා. යන එක විතරයි මං හිතන්නේ එතන ඇත්තටම. ඒක සෝරි. මට මතක විදිහට මගේ කැම්පස් එකේ ඩොකියුමන්ට් වගේ පෝස්ට් කරලා තමයි යන්නේ. ඉතින් ඒ ටිකත් කරගෙන ඇවිල්ලා මම ආයෙ ගියා කොහේ හරි. මට ඒකත් ළමයි ඇත්තටම මතක නැහැ මං කොහෙද යන්නේ කියලා. යන එක විතරයි වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මම තාත්තත් එක්ක තමයි හැම තැනකටම යන්නේ. මොකද ඒ යන්න තියෙන තැන් වලට ළමයි බස් එකේ ගිහිල්ලා යන්නත් බැහැ. මොකද හැම තැනකටම යන්න ඕනේ. ඊට පස්සේ අපි එන ගමන් මට දැන් මේ දවස මතකත් නැහැ. වටපිටාව ගත්තා. මොකද මේ හවස් වරුවක ඇත්තටම මාර ලස්සනයි මේ පාර. ඒ කියන්නේ මට මේ වගේ තැන්වලින් යනකොට අමුතුම ෆීලින් එකක් එනවා. නිකන් අර අඳුරු තැන්, එළිමහන් තැන්, ඒ වගේ තැන්වලින් යනකොට මාර ලස්සනයි. ඉතින් මට ඒ වගේ තැන් වීඩියෝ කරන්නම හිතෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ මං හිතන්නේ අවසාන දවස බෑන්ක් එකට එහෙම ගිහිල්ලා අපි අර බඩු ගන්න ගියපු දවස කැම්පස් එකට යන බඩු ගන්න තාත්තයි මායි ගියපු දවස. ඉතින් මම ගත්ත බඩු නම් වීඩියෝ කරේ නැහැ. මේ ගත්ත බෑග් එක කියන්නේ අරගෙන ඇවිල්ලා චුට්ටක් මහන්සි වෙලා හොඳටම මහන්සි කියන්නේ හොඳටම මහන්සි වෙලා ඉන්නේ මම ওই වෙලාවේ. ඉතින් මම වීඩියෝ කරේ නැහැ ගත්ත බඩු මොනවාද කියලාවත්. ඒ තරම් මට මහන්සි. ඉතින් ඔය මම ගෙදර ඇවිල්ලා වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ තියෙන ළමයි අනිත් දවස. හරිද? ඔයාලට වීඩියෝ එක පිළිවෙල නැති වෙන්න පුළුවන්. ඒකට මට සෝරි. හරි. මේ ඉතින් අම්මයි තාත්තයි මායි ගියා. මට මතක විදිහට මේ නම් 30 වෙනිදා. 30 වෙනිදා. මොකද මේ මට කැම්පස් එකට ගෙනියන කෑම ඊට පස්සේ පොත් ඒ ටික ගන්න බඩු ගන්න තමයි මේ යන්නේ. අපි 3 දෙනා. ඉතින් ඒක වීඩියෝ එකක් ගත්ත පුළුවන් විදිහට. හැබැයි ගෙනාපු බඩු එහෙමනම් මම වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද ඔයාලට මම හොස්ටල් එකට අවශ්‍ය ටික ඕන වෙනම වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඔයාලට මොනවා හරි කැම්පස් එකේ රෙජිස්ටර් වෙන එකක් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් ඔයාලට කියලා දෙන්නම්. මොකද ඒක ටිකක් ඇත්තටම අමාරුයි. ඉතින් ඔයාලටත් පැටලෙනවා. ඔයාලා කැම්පස් දාපු ළමයි නම් ඔයාලටත් සමහරව පැටලෙන්නේ නැති. මටත් එහෙමයි. ඉතින් මන් දන්න දෙයක් තියෙනවා නම් මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. හරි.
ඉතින් නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ අපේ අම්මලා තාත්තලාගේ තියෙන එකම ආශාවනේ මේක. එයාලට ඕනේ අපි හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යනවා බලන්න. ඉතින් ඔයාලටත් කවදා හරි එයාලට සතුටු කරන්න පුළුවන් උපරිමයෙන්ම එයාලා සතුටු කරන්න ඒකට හොඳට ඉගෙන ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ අපි බඩු ගන්න යන ලෑස්ති වෙලා අපේ අම්මා බඩු ලිස්ට් එක ලියාගෙන ඉන්නේ. මොකද මම දන්නේ නැහැ මට මොනවද ගෙනියන්න ඕනේ කෑම බීම කියලා. ඉතින් අම්මා තමයි ඔක්කොම ලිස්ට් එක හදාගෙන මේ යන්න තමයි හදන්නේ. ඇත්තටම අම්මයි තාත්තයි තරම් අපි ගැන වතුගෙන කවුරුත් නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. මොකද අපිට කවුරු ඉන්නවා කිව්වත් අපිට අවශ්‍යම වෙලාවට අපිට උදව් කරන්න වෙන කවුරුත් නැහැ. ඒ දෙන්නා තරම් සතුටු වෙන දෙන්නෙකුත් නැහැ. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිතේ ඉගෙන ගන්න එක ඇරෙන්න වෙන දෙයක් ගන්න එපා. ඉගෙන ගන්න එක තමා තියෙන වටිනාම දේ. ඉගෙනගෙන පුළුවන් තරම් ඉහළට යන්න කියලා ඒ දෙන්නව හොඳට බලා ගන්න. ඒක තමා මට ඔයාලා දෙන්න තියෙන එකම දේ. හරි. ඊට පස්සේ අපි ඇවිල්ලා කඩේට ඇවිල්ලා බඩු ටිකක් ගත්තා. අම්මා තමයි ඉතින් ඔය ඔක්කොම මෙහෙම කරලා ගත්තේ. තාත්තයි අම්මයි දෙන්න. ගෙදර ඇවිල්ලා බඩු තාම අස් කරෙත් නැහැ මම. මේ වොයිස් දාන දවස් 31 එදා තමයි අස් කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ තියෙන ළමයි බඩු ටික මම ඒක අන්පැක් කරලා ඔයාලා පෙන්නුවේ නැහැ. ඔය නූල්ස් පැකට් එහෙම ගොඩක් ගත්තා. ඉතින් ඒවා ගෙනියන්න ඕන නිසා. හරි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට දිගටම වීඩියෝ ගේන්නම් ඉස්සරහට. එහෙනම් හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.